Hello, what's up boys and girls thing ඔන්න සාදරයෙන් පිළිගන්නවා ස්පෙෂල් සුපර්මෑන් YouTube channel එකට සුපර් වීඩියෝ එකට මේ අද ගන්නලා තියෙන්නේ අලුත් ගේම් එකක්. ඉතින් මේ ගේම් එකේ නම තමයි Plants vs Zombies. Plants vs Zombies කියන ගේම් එකේ තමයි ගේම් ප්ලේ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් boys මේ කියන්න ඕනේ මේක සුපිරිම ගේම් එකක්. ඔෆ්ලයින් සුපිරිම ගේමයක්. ඉතින් අපි මේ මගේ බර්ත්ඩේ එක හරම මොකක් හරි ඉතින් රැන්ඩම් බර්ත්ඩේ එකක් දෙන්න මම දෙන්නම් 2000 ඇත්තටම මගේ පුතුනේ වෙන්න මේ මම බොරු මේකක් දෙන්නේ මම මේ බොරු එකක් දෙන්නේ මම මේ ඇත්ත එකක් නෙමෙයි දෙන්නේ. අපි මේ මොකක් හරි එකක් දීලා දාමුකෝ මෙතනින්. මම දන්නේ නැහැ මොනවද දෙනවද කියලා. හොන්න දුන්න මොකක් හරි එකක්. ඉතින් මේක තමයි ගේම් එක. පේනවනේ ඉතින් ගේම් එක. ඉතින් Plants vs Zombies තමයි මේ තියෙන්නේ. පට්ට ගේම් එකක් ඉතින් guys මේක. පට්ට ගහන්න නෙමෙයි. පට්ට ගේම් එකක් ඉතින් මේ Plants vs Zombies කියන්නේ. හරි මට නමක් දෙන්නලු. එහෙනම් මම මගේ නම දෙන්නම් ඉතින්. සුපර්මෑන්. අපි සුපර්මෑන් කියලා ගහමු දෙන්න. කෝ. සුපර්මෑන්. done. හරි. මොකක්ද ඒ උනේ? Okay, anyways මේ අපි එහෙනම් ගේම පටන් ගමු. මොකක්ද ඒ උනේ? මට ඉතින් play games පස්සේ බලමු. හරි, සාද්ද පොඩ්ඩක් විතර අඩු කරගමු. හරි, අපි play දෙමු එහෙනම්. ගිහලා ගැම්මට ගහමු. PopCap Games present. ඉතින් guys මේකේ තියෙන්නේ පැල සහ zombie අතර fight එකක්. මෙන්න මේ වගේ scene එකක් වෙන්නේ. බලන්නකෝ. ඔන්න වගේ සුපිරියෝ වලියක් තමයි තියෙන්නේ මේ ගේම් එකේ. ඔන්න guys මගේ සුන්දර ගින්දරක් ගෙදර තියෙනවා. මුන් ඉන්නවා කට අරගෙන මන් දිහා මගේ ගේ දිහා බලාගෙන. එක ලේන් එකක් ආවා. හරි. මල්ලි 30 ආව. හරි guys කියන්න ඕනේ මම මේකට පොඩි මෝඩ් එකක් දාගත්තා. ඔන්න මම සන් එකක් ගත්තා. පේනවනේ මට සන් 1000ක්ම හම්බුණා. සාමාන්‍යයෙන් නෝමල් හම්බෙන්නේ මේව උඩින් එනකොට සන් 50යි. බට් මම මේකට මොඩ් එකක් දාගත්තා. ඒක නිසා පොඩ්ඩක් ඉන්න. අනේ හරි බොයිස් කවුද මන්ද එක්කෙනෙක් කතා කරා ඊට ගියා. හරි. ඉතින් මම මේ සාමාන්‍යයෙන් මේකේ නෝමල් උඩින් එන්නේ සන් 50යිනේ. ඒ වුණාට මේක සන් 1000ක් ඉන්නේ. මම මේකට මේ මොඩ් එකේ PK එකක් දාගත්තා. ඒකයි guys මේ. ඉතින් guys මේ ඉන්නේ P shooters එහෙම නැත්නම් බොන්චියෝ මම මේ බොන්චියෝ කියන නම අහකට YouTube කෙනෙක්ගෙන් ඒක ඔයගොල්ලෝ අහන්න යන්න එපා. බොන්චියා කියද්දි උඩ සෙට් නෑ වගේනේ. අපි නමක් දාමුද මුට. ෆයිනල් වේව් එක ආවා. ඉතින් ඔය උඩින් පේනන්නේ සොම්බිලනේ ඉර ඒ සෙල් වැරතුණා. සුරා අපි සුරානේ සනි ඩේස් ඇචීව්මන්ට් එක හම්බුණා කියහම සන් 8000ක් කලෙක්ට් කරා. මචං මේ ඉන්නේ අපි ඉර මම උඩින් නැහැ. උට නමක් හදමුද? ඌණක් කියන්නේ සූර්යකාන්ත බබා කියලා අපි මොකක් හරි හදමු. හරි. ලෙවල් එක ගහමු වෙන වැඩි කතාව ඕනේ. අපෝ මුන්නේ මන් දිහා කන්න වගේ බලන් ඉන්නවම. අන්න ලොකුත් කරා එහෙම දිවට. ඉතින් මේවා ප්ලෑන් කරන්න තමයි තියෙන්නේ අපිට. ඉර මාමල ගොඩාලිය පාන්ට් කරන්න තමයි තියෙන්නේ. P shooters මෙතෙන්ට. බොන්චියෝ ටික මෙතෙන්ට. උඩ බොන්චියා කියුම්බම් මේක තමයි ගැලපෙන නම උට. ඉරට සන්ෆ්ලවර් මොකක්ද කියන්නේ? සන්ෆ්ලවර් එකට මොකක් කියන්නද කියලා තාම මට අදහසක් නැහැ කිසිම අදහසක් නැහැ ඒකට මොකක්ද කියන්න ඕනේ කියලා. Zombies for coming. වෙන්නේ හිමීට එනවනේ. සන්න අල්ල විඩක් දැ වේර 9990 දැන් කලෙක්ට් කරන්න ඕනේ ඉන්නේ. හිමීට එන්න බලන්න කට්ටිය. guys මේ මුන් එන්නේ මොකක්ද දන්නවද? මුන් එන්නේ guys මොලේ කන්න. ඒ කියන්නේ අපේ මොලේ කන්න තමයි මචං එන්නේ. මුන්ට මේ ගෙදෙට්ට යන්න දෙන්න හොඳ නැහැ. මොකද ගෙදර ඉන්නා මචං අපේ මහා එකා. ඔව් අපේ ලොක්කා කියලා කියමු උට. ඉතින් අපේ ලොක්කගේ මොලේ කන්න තමයි මුන් එන්නේ. ඉතින් අපි අපේ ලොක්කව බේර ගන්න තමයි මෙච්චර මේ පැල පාන්ට් කරලා මේ කට්ටක් කන්නේ. එන්නකෝ හැමෝටම එන්න. මොලේ කන්න ඕනේ.
ඔල්ලු තමා ගැලවෙන්නවා අඩෝ බොංචිව තනියෙන් ගහනවා කියහංග අඩෝ ගැම්මක් වෙන්න මචන් පනීගේම දැම් මේ මුල්ලෙවලටික දැ මෙයා අපිට ඉරවල් දෙනවා සැම්පාවයකින් කරන්න ඉරවල් දෙන එක උඩින් ගෙනවත් අමතරව මේකලු ඉරවල් හම්බෙනවා ඉරවල් නෙවෙයි මෙවල වැරදිට තේරුම් ගන්න එපා ඔන්න මචා එක කෙර මොලේ කියර කොඩිය උත්සකෙන මොලේ තියෙන ගොඩිය උත්ස කරන උග පස්සික මොලේ කානය කන ඒකනේ අඩෝ ඔබ්බිල හවුදාවම ඉවරයි බොයි වෙන්න මචන් අම්මට සිරි මොකක් දේ වුණේ ඒක වැඩන්නේ හරි ඔකේ මට හම්බුනා ගයිස් චෙරිය චෙරි බොම්බ් අපි චෙරිය කියලගේමුට චෙරිය හරි තුන්වෙල්ල වෙල්ල එක ඔන්න මගේ සුන්දර ගින්දර ගෙදර නැවතත් මේ පාර ඉන්න මචන් මේ කෝඩ් එකක් තියාගෙන ඉන්න උන් පොඩ්ඩක් දරනුයි දැන් අර නෝමල් ලෙවුන් ඉන්නේ ඉරමා මනික වැනෙන වනේ යකෝ මාර වැනිල්ලක් නේ වැනෙන්නේ මාර වැනිල්ලක් පිටවත් බෑ හැම වැනෙන්න මාර වැනිල්ලක් ඒක දැන් සොම්බියා කොහෙද එන්නේ බණා එන්න වෙල්කම් ආරම්භය සුපයි අනිත් දෙක මේ හැමතිස්සෙම ප්ලෑන් කරන්න බෑ මොකද මෙයාට කූල් ඩවුන් තියෙනවා ඒ නිසා හැමතිස්සෙම දාන්නත් බෑ අපිට කූල් ඩවුන් තියෙන හින්දා ඉතින් මේ චෙරි බොම්බෙන් කරන දේ මම කරලා පෙන්නන්න මොකද මේක දැන් මේවා වගේ එකපාර තියෙන්නේ මොකද මේක නිකන් බෝම්බයක් වගේ තමයි වැඩ කරන්නේ දැම්ම ගමන් කබූම් වෙලා යනවා ආගේ channel එක ලොක් කෙනෙක් ඉන්නවා දැන් channel subscribe කරලා තියාගන්න වීඩියෝ එක like එකකුත් දාගෙන යන්න ඉස්සරහට මම මේක තව ගේම් ප්ලේ කියන්න ඕනයිද කියන්න මොකද මේක මං පොඩි කාලේ ගහපු පිස්සුවෙන් වගේ ගහපු ආසම ගේම් එකක් මේක පොඩි කාලේ නිකන් පිස්සුවෙන් වගේ ගහුවා ගේම් එකක් මේක මේ ඉන්න මචං කෝන් කාරෙක් මෙන්න මෙයාකා පොඩ්ඩක් අමාරු කාරෙක් මුට ෂොට් 30ක් විතර මම හිතන්නේ අඩුව වදින්න ඕනේ මොකද මුගේ ඔළුවේ තියෙන කෝන් එක මුලින්ම කඩා ගන්න ඕනේ ඒකයි පොඩ්ඩක් ෂොට් පොඩ වැඩිපුර ගහන්න ඕනේ මුට පේනවනේ ඉතින් එන සේනාවයි අඩෝ මූ පාට්ටයකෝ මූන්ට පුළුවන් තනියෙන් වැඩේ අල්ලන්න තනියෙන් අල්ලගන්න පුළුවන් වැඩේ අම්මා මෙන්න මචං ගේම් මේ මුල් ලෙවල් ටික ගයිස් අපි ඉස්සරහට හම්බ වෙනවා මේ ඉන්නේ මචං ප්‍රාථමික සොම්බිල කියන්නේ ප්‍රාථමිකයෝ බොට්ටු ඉස්සරහට තමයි භීෂණේ තාම ඉස්සරහට යන්කෝ ඕන් ගෙනවා කොඩිය උස්සගෙන මොලේ කන්නද ඕනේ මොකක්ද ඔයාලගේ මොලේ කන්න උච්චර හමුදාවම ගියන්නේ එකෙක් ගෙනාව නම් කමන්නේ ඒත් ඉතින් මේ වගේ සීන් වෙනකොට එකෙක් නම් ගෙනල්ලා මදි මොලයක් කන්න හමුදාවක් වෙනවව මුන්ට තුවක්කු තිබ්බේ නැති වුණා කොහොමද හරියට තුවක්කු වෙඩන්නේ ඔන්න මචං හම්බුණා මුට නම් ගෙනල්ලා බෝලයා කියලා මං උන්ට මොකක්ද කියන්නේ අපි මුට කියමු මොකක්ද ඒ උනේ කවුරු හරි ඉතින් ඇඩ්ඩයක් ආවනේ හරි බොයිස් මම මාර බුද්ධිමත් ඩේට ඔන් කරම් මෙච්චරලා ගහලා තියෙන්නේ හරි මුදාටයි හරි කමන්නේ මෙන්න මේ බෝල් නට් එක කියන්නේ අපේ අල බෝලේ මුට අපි අල බෝලයා කියලා කියමු ඉතින් වෙන මොකක් කියලා කියන්නේ අල බෝලයා නම් මුට සෙට් වෙන්නේ නැහැ මු නිකන් මේ මොකක් හරි නිකන් ගෙඩියක් වගේ එකක් අම්මට සියන්න ලොකු කරා දැන් සම්පූර්ණයෙන් ලොකු වුණා මොකද්ද මුට කියන හොඳම නම අඩෝ නම එන්නේ බං ඔළුවට නම හරි ඉරවල් අන්ලිමිටඩ් බ්ලාස්ටර් ඉරවල් අන්ලිමිටඩ් බ්ලාස්ටර් කොයින්ද සොම්බි එන්නේ හරි මේකයි ස්පීඩ් අප් කරන්න පුළුවන් වගේ මම නිකන් මතක හැබැයි මට කොහෙන්ද කියලා මතකයක් නැහැ පොඩ්ඩයි දහන් මෙතන ස්පීඩ් අප් කරන්න නෑ බැක් ටු ගේම් මම නිකන් මතකයි කොහරි ස්පීඩ් අප් කරන්න වගේ තිබ්බ මේක හෙඩ් ෂොට් කිව්වට ඇඟට වැදුනේ ඒක වෙනම කතාවක් ඉන්නකො
මෙන්න මූ තමා පට්ටෙක් කෙනා මම මූව පෙන්නන්නම්කෝ කරලා මොකද්ද මුගේ වෙන්නේ කියලා මම චෙරි බෝම්බයක් පෙන්නුවේ නෑ නේ මම චෙරි බෝම්බෙත් පෙන්නන්නම් කොහොමද මොකද්ද වෙන්නේ කියලා දැන් මේකෙන් වෙන්නේ විදින එක මේකෙන් ඉරවල් දෙනවා මේ දෙකෙන් වෙන දේ පෙන්නන්නම් මම කරලම අන්ලිමිටඩ් නේ ටිකක් අමාරු කාර්යයක් මම පෙන්නන්නම් ඒක බෝල් නට් එකක් එහෙම දාලා අල බෝලේ දාලා මෙන්න ආවා අපි මෙන්න මේ හරින් වගේ තියමු මේ එකක් ඔන්න බලන්නකො මොකද්ද වෙන්නේ කියලා දැන් ඉතින් මූ මේක දාගෙන කන්න ඕනේ දැන් මචං මූ මේක දාගෙන කනවා පේනවනේ අර දාගෙන කනවා පේනව නේද උට ඒක කන්න සෑහෙන වෙලා යනවා උදාහරණයක් මම මෙන්න මෙතෙන්ට එක පී ෂූට් එකක් දාන්න නිකමට උට මේ කන්න වෙලාව සහ මේක කන්න යන වෙලාව ඉන්න බලන්නකො උට ඒක කන්න බැරුණා හරි උඹ කාපන්කො ඕක බලහන් උට කන්නවත් දෙන්නේ ඒක ඒ තරමට මේ ආමියක දරුණුයි ඒ තරමට ආමියක දරුණුයි ගයිස් ඒ තරමට මේ පී ෂූට්ස් ටික දරුණුයි සිරාවට හරි මෙන්න මෙයාට මං කන්න දෙන්න දැන් මේක ඔන්න බලන්න මෙයාට දැන් මේක කන්න යන වෙලාව පේනනේ අර පටස් ගාලා කාලි ඉවරයි ඒක. ඉතින් මේක කන්න මුන්ට පට්ට වෙලාවක් යනවා ඒකයි සා නිකන් අර ඒක නිකන් අපි බිත්තියක් විතර ගණන් ගන්නවා සාමාන්‍ය වෝල් කියලා නෙදින් ඉතින් බිත්තියක් විතර ගණන් ගන්න පුළුවන් මේක. එන්නකෝ ඉතින් ආසාවනේ. ඇවිල්ලා හොඳට විනෝද වෙන්න. අඩෝ මේ වෙත 4 දෙනෙක් ගහනවා ආයක කාලා දැම්ම ගියා කමන්නේ අඩෝ ඔළුව ලිෆ්ට් chat අලුත් කෙනෙක් ඉන්නවා channel එක දැන් subscribe කරලා එකතු වෙන්න තව ඔයගොල්ලෝ මේ එක්කෙනෙක් ගෙමිට දාලා තිබ්බ මේ granny උණි කියලා මම granny ගේන්න බලන්න මේ ඉස්සර granny ඉවර කරා දැන් ඒකට අලුත් අප්ඩේට් ගොඩාක් ඇවිල්ලා තියෙනවා ඔන්න බලා ගන්න චෙරි බෝම්බේ චාකබෝම් පේනවනේ පදාසියම් ඉවරයි බෝම්බයක් වගේ තමයි වැඩ කරන්නේ. ඕක ලේන්ස් 3කට ඒ කියන්නේ පාත් 3ක වැඩ කරනවා. මම ලේන්ස් 3 දන්නේ නැහැ නේ අලුත් කට්ටියන. ඔන්න මට ෂවලක් හම්බුණා. මේක වෙනදී මම පෙන්නන්නම් කරලා අපි යන්නේ පස්සේ ලෙවල් එක ගහන්න දැන්. මේ ඉන්න මචං අපේ ගෙදර අයිතිකාරයා නැත්නම් අපේ ලොක්කා. මුගේ මොලේ තමයි මචං කට්ටිය කන්නේ ඉන්නේ. Greetings neighbor. The name's Crazy Dave. මුගේ නම Crazy Dave. But you can just call me your Crazy Dave. ආමන්න Crazy Dave කියලා කියන්නලු. Listen, I have got a surprise. I have a surprise එකක් තියනවලු. But first I will need to clean your lane. මෙන්න මේ lane එක clean කරන්නලු. Use your shovel and dig up those plants. ඒ කියන්නේ shovel එකෙන් මේ ටික dig කරන්න කියලා කියන්නේ. හරි. shovel එක ගත්තා. මෙන්න මෙහෙම අපිට මේ පැල අයින් කරන්න පුළුවන්. අපිට වැඩ තැනක place වුණා නම් පැලයක් අයින් කරලා දාන්න පුළුවන්. Okay, goodie. Then now with the surprise. We are going to bowling. ඒ කියන්නේ අපිට bowling කරන්න තියෙන්නේ. අල බෝලේ වටගෙන දැන් අපිට තියෙන මචං බෝල ගහන්න. හරියන. Because I'm crazy නේ. බඩ පිස්සුද නෑ උඹේ නම Crazy Dave හින්දා. හරියන. ගල් බෝල ගහලා දිනන්නලු. ගල් බෝල ගහන්න කියන්නේ මචං. මෙන්න මේකටයි. සොම්බිලා එනවා. මෙන්න මේ ආකාරයට අපි බෝල ගහන්න ඕනේ. ඔන්න බලාගන්න පේනවනේ. මෙන්න මේ කෝන් කාලයට දෙපාරක් ගහන්න ඕනේ. නැත්තම් ਉਹ මැරෙන්නේ නෑ. හරි ඔළුව left chat. ඒක මේ රතු එක බෝම්බයක් රතු එක ගැහුව ගමන් කබූම් වෙන එකක් ඉස්සරහ එකට ගහන්න තමයි වඩා හොඳ මොකද ඒකට අන්නාරගේ වදින්න පුළුවන් ඉස්සරහින් වෙන එක්කෙනාට තමයි ගහන්න ඒක තමයි ලේසිම වැඩේ ඒක පොඩි chance එකක් හරි දිනා වදින්න මෙයාට හරි මෙයාට ගහමුකෝ එතකොට කොහෙට හරි යයිනේ මට සිරියකෝ ඔර්ඩෝ ඔරුව ලික්ට chat මාත් එක්ක බලන්න බෝල ගහන්න බෑයකෝ ටොයින් ඒ බෝම්බ තුනක් තියෙව අම්මට සිරියකෝ ඔන්න මම මේක දාලා හෙන්නන්න කබූම් සෙට් එකක් ඉවරයි ඕකේ අම්මට සෙන්නම් එනවා වැඩි වගේ දැන් නම් පොඩක් වැඩි වගේ කට්ටිය දැන් නම් ඇත්තම කිව්වොත් සේනාව වැඩි
මේ කෝන් කාඩුම් කෝන් එක ගලුවන එක තමයි හොඳම දේ. පිටිපස්සෙන් තව එනවා guys. තාම මේක මේ ගේම් වල විතරනේ තාම මේක මිනි ගේම්ස් හිටන් තියෙනවා. අපිට කම්ප්ලීට් කරන්න. මේ නෝමල් බෝල වලින් නම් අමාරු වෙයි වගේ වැඩි. මේ වගේ එකක් දාලා බලමු. හරිනේ. එතකොට එතනින් දෙන්නෙක් ඉවරයි. ආන් එනවා කට්ටිය. පිරීගෙන එනවා. පිරි එනවා. මෙන්න මෙයා කාට ගැවුවාම තව එකකට වදිනවා. නයිස්. මෙතෙන්ට මේකෙත් දාමු. ටෝයින්. හිමීට එන්නෙමු. මුට තනියෙන් බෝම්බයක් දාමු. පොටාෂ්. කොඩිය උස්සන් වරේ. මොලේ කන්නනේ ඕනේ. පැල තිබ්බට පැල දැම්ම නැති වුණත් මං ගහන විදිය බලා ගන්න. ඇන්ඩි කබූම් අම්මෝ. මෙන්න මචං අපිට හම්බුණා ගස්මියා. මුට මචං ගස්මියා කියලා තමයි කියන්නේ YouTube. මම බලපු YouTuber බර් නෙමෙයි. ගස්මියා මුට සෙට් නෑ. මම මුට දාමු බින්කුණ්ඩා. ඒකට මම සුපිරි නම මුට. හරි. level 6. මේ පාර පොඩ්ඩක් අමාරු ඩයලොග් ඉන්නවා වගේ මට පේන ආකාරයට අම්මට සිරි. හෙලි මල්ලි ඉන්නවා. මිස්ටර් හෙල්ලා ඉන්නවා මත. මෙන්න මේ හෙල්ලා පොඩ්ඩක් විතර දරුණුයි. පොඩ්ඩක් යම් මහල් ලොකු දරුණු කමන්නේ. මං ඒක පෙන්නන්නකො හෙල්ලා ආව. හෙල්ලා එනවා කොහොමද බය වෙන්න එපා. හෙල්ලා එන්නේ නැතු ඉන්නේ. Okay boys, මේ අන්න සොම්බි කමිල්ලු. කොහෙන්ද එන්නේ සොම්බි? ඒ පී ෂූට් එකක් දීපන්. ආ පී ෂූට් ඕනේ ඉන්නේ. ආප මෙන්න මේක ටෙස්ට් කරමු මෙයාට. මං ඕකේ වෙන දේ පෙන්නන්නම්කෝ guys. ඕක දැන් මුනිම තියෙන පොළව යට. ඕක දැන් තියෙන boys පොළව යට. පේනවනේ ඔයගොල්ලොන්ට. ඔන්න දැන් ඕක ටිකකින් උඩට එන්න ඕනේ ඈ. ඔන්න උඩට. ඩෝන් කොහමද guys? නෝ ඉන්ටර්නෙට් ආයක වැඩක් නෑ. එතනින් මෙනවා ගිහංකෝ ආයේ. හරි මම මේක නගින් තියන්නම්කෝ guys. එතකොට මොකද වෙන්නේ බලන්න. දැන් මේක උඩට ආවේ නැති වුණාම මෙයා එක කනවා බලන්නකෝ. උඩට ආවේ නැත්නම් guys ඒක මෙයා කනවා. මෙයාට ඒක කන්න පුළුවන්. බිම් බෝම්බයක් තමයි මේක. හැබැයි උඩට ආවේ නැත්නම් මෙයාට ඒක කන්න පුළුවන්. අර දැක්කද? කෑවා. අන්න එහෙම සීන් එකක් තියෙනවා. මෙයාව හරිම දැනින් ප්ලේස් කරන්න ඕනේ. අපිට වැරදිට ප්ලේස් වුණොත් ෂවලෙන් අයින් කරන්න ප්‍රපෝදවිලා ෂවල තියෙනවා. මේක තමයි ඉතින් ගේම් එක guys. මට ස්පීඩ් අප් කරන්න තේරෙන්නේ නැහැ මේකයි දන්නේ. මම හිතන්නේ PC ගහනේ උන්ට ස්පීඩ් අප් කරන්න පුළුවන්. මට PC නෑ මේ ස්පීඩ් අප් කරන්න දෙන්නේ නැහැ. අවුලන්නේ guys. අපි ෂේප් එකේ ගහන් යම් මේ දැන් නම් ඉච්චර ලොකු මේ වේව් එකක් නෙමෙයිනේ. මේක නෝමල් විදිහෙන්නේ යන්නේ. ටිකක් ඉස්සරහට ටිකක් ලොකු වේව් වෙනවා. ඉතින් මම ඒ වගේ ඒව වල තනින් කට් කරන්නම්. මොකද ඉතින් මේ එකම දේවල් නෙමෙයි ඉන්නේ. ඒ නිසා මෙන්න මචං එනවා මිස්ටර් හෙල්ලා. උන්න බලාගෙන මම මේක තියෙනවා. මොකද්ද මම කරන්න බලන්නකො. කොහමද? උඹ පැන්නට වැඩක් නෑ මචං. උඹට මගෙන් මැරුම් කන්න තමයි වෙන්නේ. ඔන්න බලාගන්න. ඔළුව left the chat. ඉතින් මෙයා කවදාක එක පැලයක් උඩින් ගාන්ට පයින්නවා. ඉතින් මෙයාට පුළුවන් ගාන්ට ඔහොමට පැලයක් උඩින් පනින්න. අනිත් එක මෙයාගේ හෙල්ලා දෙවියන් කරන මෙයාගේ ස්පීඩ් එක වැඩි. අනික මුගේ හෙල්ත් එකක් වෙන්නේ නෝමල් සොම්බිගේ හෙල්ත් එකම තමයි. නෝමල් සොම්බිට සාමාන්‍යයෙන් 10ක් විතර වදින්න බෑ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් දරුණුයි මෙයා. එයා එච්චර දරුණු නෑ. හැබැයි වාට මෙතනින් ඉන්නවනම් මේ ගුණේ කෙලිය පැල්ල ගිය ඇස්සට යන්නත් පුළුවන්. මං හිතන්නේ මේ හරි එකේ වැඩක් නෑ. අපි මේටික ගාන්ට පිළිවෙලට තියාගමු. අඩෝ මුන්ට තනියෙන් ගහන්න පුළුවන් වේ. අපේ පැල සෙට් එක තනියෙන් ගහනවා ගේම. අඩෝ ගැම්මත් තමයි ඉතින් ඈ බොන්චියෝ ටික තනියෙන් ගහනවා. බොන්ජියෝ අඩෝ පරාක්‍රම බහුව ගෙම්මෙන් ගහන්නේ බොන්චියෝ මොකද තත් ඈ. හරි අම්මට සිරි අවසන් හොරාව. අපි පොඩ්ඩක් ෆන් එකක් ගමුද? ඩෝ අඩේ මට අරු දෙනවා හිමීට.
ඔයාට තව එකක් දෙන්න පවුනේදී ඒත් ඉවරයි ඔන්න හිම බොංචිය හම්බුණා අපිට හිම බොංචිය ඉතින් හිම බොංචිය කියන්නේ මොකද මු ගහන්නේ හිම පී ෂූටර්ස් ඒකයි අපි යන්නේ 7 වෙනි අදියරට යම් 7 වෙනි අදියර 7 වෙනි අදියරේ මම ඉන්නවා හෙලි මල්ලි මේකෙත් ඉන්නවා රේක් ආමේ රේක් ඇඩ් එක බලලා ගන්න බෑ මං ඕන ඩේටා ඔෆ් කරලානේ තියෙන්නේ ඔය රේක් එකේ පට් ඕමි දහන් මෙතෙන්ට හිම මල්ලි මට වැරදි දෙනින් ප්ලේස් වුණා ඒකයි හරි ආන් ඉතින් අනේ මේකෙන් වරෙන් බල වරෙන් උඹට මම මේක දෙන්න කමන්නේ ඉතින් ඉරවල් අන්ලිමිටඩ් එක සන්නයක් තිබ්බත් මට ඇති එක සන්සාව එක තිබ්බත් මට ඇති හරි උයිස්සුනා එන්නකෝ ඉතින් ස්පූ ඩවුන් මෙතනින් එකයි මෙතෙන්ට දැම්මා ඊට පස්සේ හරි මෙතනින් එනවා ඔන්න බලාගන්න හිම එකා කරන වැඩේ දැක්කනේ උගේ තියෙන්නේ තර නෝමල් එකම තමයි බට් උගෙන් කරන්නේ අර ස්ලෝ කරන එක ගයිස් ඉන්නේ එනමියව ස්ලෝ කරනවා අන්න ඒක පට්ට වාසියක් ගයිස් එනමියව ස්ලෝ කරනවා කියන්නේ ඉතින් මේ එකෙක් දැම්ම නම් ගයිස් හොඳටම ඇති මොකද මේ දෙන්නේ දැම්ම කියලා නිකන් වැඩිපුර ඩැමේජ් වෙනවා වෙන්නේ නැහැ මොකද මෙයා ගහන්නේ තර මෙයා ගන්න නෝමල් පී ෂූට් එක තමයි වෙනසකට තියෙන්නේ මෙයා ගහන්නේ අර හිම එක මෙන්න මෙහෙම තමයි ගයිස් අපේ පොඩි ගෙවත්ත හිමීට වරෙන්කෝ අර දැක්කදරු හිමීට එන්නේ ගයිස් මාර ස්ලෝ වෙනවා ඉතින් මේකෙන් වැදුනම ඇත්තම කිව්වොත් දැම්මට වැඩකුත් නෑ ගයිස් මෙන්න මෙතෙන්ට අන්තිම ඉර දාලා පැලටිකේ ආරක්ෂාව සඳහා වෝල් නට් ටිකක් දාමුනේ අනේ වෝල් නට් ඕනෙත් නෑ අබ්බල මුන්ට වෝල් නට් නැතිව තනියෙන් ගැම්ම ගන්න පුළුවන්ද කියලා පුළුවන් වගේනේ ඕකේ ගයිස් මේ මම මේ ටික කට් කරන්න මොකද එකම ටිකනේ තියෙන්නේ අනේ කට් කරන්න ඕනේ මොකද දැන් යන්න ටිකක් මේ ලොකු වේව් දෙකක් එනවා මෙන්න මෙතන දැන් කොඩි මොළවල් දෙකක් වේද කියන්නේ ලොකු වේව් දෙකක් එනවා කියන එක හරියට ඒ කියන්නේ ඉම්පොසිබල් වෙන්න යන්නේ ඔන්න එනවා කොඩිය වනවන එන්නේ පළවෙනි වේව් එක එනවා කොඩිය වනවන වරෙක් අම්මට කොහොමද ඉන්න සේනාව අඩෝ බලමු චෙරි බොම්බේ දාන්න දුවන් තනියෙන් ගැම්ම ගන්න පුළුවන්ද කියලා අඩෝ මුන් ගානවා යකෝ ලෙලි නැති වෙන්න මුන්ට සඳ බොද වෙන්න ගහනවා මුන්ට අඩෝ මට බලාගෙන විතරයි තියෙන්නේ මට බලන් ඉන්න විතරයි තියෙන්නේ මිස්ටර් හෙල්ලා සිරාවට මට බලන් ඉන්න විතරයි තියෙන්නේ අඩෝ අරුව කයිදව හරි හරි කෑවා ස්ලෝ මෝෂන් කන්නේව ආන් උයිස්තුනා ආවරි ඉඳා අපි උට හෙල් අපි උට මේක දාන්න නැතුව ඉමුද බලන්න අයේත් බෑව මු පැලේ උඩින් පයින්නව නේද අනිත් උන්ට මු වේගවත්නේ හරි කමන්නේ අඩෝ ගැම්මත් තමා ආරි ස්පූඩව් එකෙක් අනිච්චාව සංකාරා වුණා හරි ඉතින් මේ ටික වැඩක් නැද්ද එකම ටික යන්නේ අපි ෆයිනල් වේව් එකෙන් හම්බෙමු හරි ගයිස් සෙට් එක සේනාවම ඉවර වුණා ඔන්න දැන් අවසන් අදියර එන්න තමයි හදන්නේ මම බය නෑ යකෝ මගේ බොන්චියෝ ටික තනි ගැම්ම ගනි බොන්චියෝ ටික හිඹ බොන්චියෝ ටික තනි ගැම්ම ගන්න බලාගනි අම්මා ආරම්භය හෙල්ලා ඌ මුල්ට නගත්තව අම්මට සෙට් එක බයි සෙට් එකක් ඉවරයි
තව බොංචිව ටිකක් දාමු. ඉවරයි. ඔන්න මචං ආවා ගිලින්න. මොට මුට කියන නම් මතක නැහැ. අපුට ගිලා නෑ මුට නමක් පස්සේ හදමු ගයිස්. මට නමක් මතක් වෙන්නේ නැහැ මුට මේ දාට. හරි බොයිස්. 8 ලෙවල් එක අපි ලෙවල් 10ම ගහමුද මේකේ? මෙන්න මේ ලෙවල් 10 තරේ තමයි ලෙවල් ගොඩාක් තියෙනවා බොයිස්. ඉස්සරහට යන්න සුපිරි ආතල් තියෙනවා. මෙන්න මචං බාල්දි කාරයෙක් ඉන්නවා. මෙන්න මේ කෝන් කාරයට සාමාන්‍යයෙන් 30ක් විතර ගහන්න ඕනේ. බාල්දි කාරයට මම ඉඳලා සාමාන්‍යයෙන් 50ක් 60ක් විතර වදින්න ඕනේ ෂූටර්ස්. මූ පොටක් දරනුයි. අනිත් එක දැන් අපිට පැල චූස් කරන්න කියනවා. අපිට දැන් පැල 6 අරන් යන්න පුළුවන් මැච් එකට. අපි අරන් යමු මේයි වෝල්නට් නම් අවශ්‍යතාවක් නැහැ මට. ඔය ටික අරන් යන්කෝ. හරි රෙඩි සෙට් ප්ලාන්ට් පල කරපං. රේක්‍ය තියාගෙන ඉඳගනි. මේකයි අපි චොම්පි මේ චොම්ප ගයිස්. මේ චොම්පකෙන් වෙන දේ මම පෙන්නන්නම් කරලම. මේ චොම්ප පට්ට ගයිස් මුට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. මම මෙතනින් තියන්නකො චොම්ප ඔන්න බලාගන්න. දැන් මේ සොම්බි එනවා. ඔන්න දැක්කනේ ඉතින් ඌ ගිල්ලා. දැන් ඉතින් අර ඌ හප ඉන්නවා. ඉතින් දැන් මෙයාට මේ විදිහට එකපාර හපන්න මෙයාට මෙයාව ගිලින්න ටිකක් වෙලා යනවා. එතකොට සොම්බි කෙනෙක්ට ඇවිල්ලා මෙයාව කන්න පුළුවන්. අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද වැඩ? අඩෝ චොම්පර් තමයි ඉතින් ආයේ. චොම්පර් අයියා. මේ ටිකේ චොම්ප පේලියක් දාමුනේ. චොම්ප පේලියක් දාමු. ඔන්න ඔහම අපේ පැල වගාව සුපිරියට යනවා. ඔන්න බාල්දි මල්ලි එනවා. ඕකයි පොඩ්ඩක් හෙල්ත් එක වැඩි. ඔය බාල්දි එක පොඩ්ඩක් හෙල්ත් එක වැඩි ගයිස්. මේ ඉන්න ඕකයි පොඩ්ඩක් මරන්න අමාරුයි. ඕකයි බාල්දිය කඩා ගන්න ඕනේ මුලින්ම. දැක්කනේ අර අච්චර ගහලා තුගේ බාල්දිය තාම ඉතුරු වෙලා තියෙනවා ගයිස්. දැක්කනේද? අන්නව ගිල්ල එක කටටම. ආන් ඉතින් වැරදික තිබ්බනේ මමත් හරිම මෝඩේ. බිම්බෝම්බි තිබ්බනේ දෙන්න. ඉරවල් ටික තියන්න තාම බැරි වුණානේ. හරි ඉතින් මෙච්චර තමයි. හරි. චොම්පර්ව තිබ්බා. අඩෝ සෙට් එක කම්ප්ලීට් වගේ නිකන් අපි පේලි දෙකකට චොම්පර්ස්ලා දාවුවා. ඒක ලේසි. ඒතකොට හෙලිකාරය මෙතනින් පැන්නත් උට බෑ. උට බෑ. එහා පැත්තේ එක ඌව කනවා. අඩෝ මචං මං වගේ මුලේ පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලොත් හරි ඉතින් තා ෆයිනල් වේව් එක එන්නේ. මේ වීඩියෝ පොඩ්ඩක් සනිතුරට දික් වෙයි. ඉතින් එච්චර හිතන්න එපා. මේ ඊළඟ වීඩියෝස් වලින් නම් මම පොඩ්ඩක් මේක කොට කරන්න හිව්වේ. පොඩක් කොට කරන්න උත්සාහ කරන්න. තාම හෙල්ල ආවේ නෑ. හෙල්ල නැද්ද කොහෙදනේ? මම හිතුවා හෙල්ල ඉන්නා කියලා. මට බලාගන්න බැරුණේ හෙල්ල ඉන්නවද කියලා. කමක් නෑ. යම් ගාලා කාපන්නේ. හරි අරුව ගිල්ලා. දැක්කනේ ගිල්ලේදී. ෂක් කාලා දැම්ම එක කටට. ඔන්න අපිට දැන් හම්බුණා දෙකේ පීට. දෙකේ බොංචිය හම්බුණා. මමුට දෙකේ බොංචිය කියන්න. මොකද මු එකපාර ෂූටර්ස් දෙකක් ගන්න හින්දා. අපි දැන් ගයිස් පී ෂූටර්ස් ගන්න දුව. මොකද ඒවා එකයිනේ ගහන්නේ. අපි ඉර ගමු, මෙයා ගමු. හරි මෙයාවත් ගමු. මෙයාව සහ මෙයාව. මොකද මේ දෙකේ බොංචිය පොඩ්ඩක් බලවත් මොකද එකපාර දෙකක්ම ගහනවානේ. මේක නම් පොඩ්ඩක් views ගන්න වැඩි. එහෙනම් මම මේක පොඩ්ඩක් තනින් skip කරනවා. මෙතෙන්ට එකයි. ඔන්න ඔහම තමයි දාන්නේ. සුපුරුදු පරිදි මෙතනින් චොම්පස් සෙට් එක දානවා. ඕන් එනවා. zombie coming වරින්. දැක්කම මු දෙකක් ගහනවා මේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ මොඩ් එක දාගන්න ඕන නම් මට සිරී තිබ්බනේ හොඳම තැනි. ඕගොල්ලන්ට මේ මොඩ් එක දාගන්න ඕන නම් අන්ලිමිටඩ් සන් මොඩ් එක. මෙන්න මෙහෙම සන් 1000ක් හම්බෙන එක.
මම පළවෙනි කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ගේම් එකේ ලින්ක් එක දාලා තියන්න. කැමති කට්ටිය දාගන්න. මේකයි මෙතනින් එකයි. ඉරමාමල ගොඩාක් එන්න ඕනේ. මම මේ පැල ටික දාගෙන යන්නම් එහෙනම්. හරි දැන් ඉතින් එකම ටික නේද වෙන්නේ. මම මේ ටික එහෙනම් ස්කිප් කරන්නම්. එහෙනම් ස්කිප් කරලා මේ පැල ටික දාගෙනම වීඩියෝ එක එන්නම් ආයේ. වොයිස් තව එනවා කට්ටිය. ඉවරයක් වෙන්නේ නැහැ වගේ. දැන් චොම්පස්ලි දාන්න විතරයි තියෙන්නේ මට. හරි සෙට් එක මෙවරයි උන්ට ළඟටවත් එන්න හම්බුන්නේ නැහැ යකෝ. ළඟටවත් එන්න හම්බුන්නේ නැහැ. මොලේ කන්නාව. දැන් උඹලට ගෙදර යන්න තමයි ගත ගහන්නේ. උඹලට ගෙදර යන්නම තමයි ගහන්නේ. ඕන් එනවා ගයිස්. ලොකු වේව් නම්බර් 1. ලොකු වේව් නම්බර් 1 එනවා. දැන් ඉතින් අපි ඔක්කොම වැඩි ඉවරයි. දැන් මට බලාගෙන විතරයි තියෙන්නේ. ඉරමාමල ගොඩාලියක් හම් වෙනවා. ඔන්න මිස්ටර් බාල්දිය එනවා. මිස්ටර් බාල්දියා අරු බලාගෙන ඉන්නවා කවුද ඉන්නේ මාල්ලකට කන්න කියලා. චප් ගිල්ලා. හරිද මේ ටික නෝමල් නේ. ස්කිප් කරන්න නම් එහෙනන්නේ. boys and girls මිස්ටර් හෙල් එක්කෙනාව. ඔන්න බලාගන්න මුගේ මොලේ පෙන්න අපැටියෝ. හොඳ වැඩි. මං ඕකට තමයි දෙන්නෙත් දැන් චොම්ප පේලි දෙකක්ම දැම්මේ. මං ඕකට තමයි චොම්ප පේලි දෙකක්ම දැම්මේ. හරි. ඕගොල්ලෝ මේ චොම්පට වෙන්නේ මේ කණේ කාට හොඳ දාන්න නමක් හොඳ කමෙන්ට් එකක් දාන්න හොඳ නමක් කියනවා නම් මූබෝ මේ ඉන්නේ සූර්යකාන්ත බබා කියලා මම උට නම දාන්න. සූර්යකාන්ත බබා මේ ඉන්නේ හිබ බොන්චියා. මේ ඉන්නේ දෙකේ බොන්චියා. අර තනි එක මේ නෝමල් බොන්චියා. මේ දෙකේ බොන්චියා. දෙකේ බොන්චියා. ඔය දෙකේ බොන්චියාගේ නූ දෙකක් ගහන හින්දා වෙන දෙකක් නෙවෙයි පී ෂූටර්ස් දෙකක් ගහන හින්දා. හරි බොයිස් මේ ටික නම් අපි ස්කිප් කරමුනේ. මොකද අපිට 10 ලෙවල් එකකුත් තියෙනවානේ ගහන්න. ඉතින් මම මේ ටික ස්කිප් කරන්නම්. Okay, a huge wave of zombie is approaching. හරි අවසන් අදියර. අපි බලමු චෙරි බෝම්බේ දාන්න දෝ මුන්ට තනියෙන් ගහන්න උලන්ද කියලා ගැම්ම. ඕන් එනවා සුපුරුදු පරිදි හෙලි මල්ලි. පෙන්න ඉවරයි. උදෙන් අරුගේ බඩට වෙලා හොඳට මේ නිවන් දිවි ලෝකේ සැප ගන්න. හරි මුව කනවා. කාපංකෝ අම්මට ශ්‍රී බාල්දි කරෝ යහුවා කියහන්කෝ. ඕකේ මට නෝට් එකක් හම්බුණා. විනාඩි 33යි යකෝ මේ ඉක්මනට ගහමු මේ. ඕකේ. Hello, we are about to launch an all-out attack your house. අම්මට ශ්‍රී සොම්බිලා ලියලා තියෙන්නේ මේක. මචං හොඳ all-out attack එකක් දෙනවලු මචං අපේ house එකට. මුන්ට house කියන අකුරු ලියන්නවත් දන්නේ නැහැ. S නෙමෙයි තියෙන්නේ Z කියලා. සොම්බිලාගේ මොලේ නෑනේ මචං මම ඒකනේ කියන්නේ. මං හිටියා නම් ආ සුපිරිය ලියනවා ලියු. හරි. උන් කියනවා මචං සුපිරිය attack එකක් දෙනවා කියලා. අපි බලමු 10 වෙනි level එක. අම්මට සිරි. හරි. මේක තමයි අමාරුම ලෙවල් එක කියලා කට්ටිය කියන්නේ. බලමු. ඔන්න ගයිස්. සොම්බිලා වේව් දෙක එනවා දැන්. මම මේක කට් කරන්නේ නැහැ මොකද මේක පට්ට ෆන් ලෙවල් එකක්. අන්න හරි. මගේ සින්දුව නෑ කියලා. මේක සින්දුව මේක බෑග්ග්‍රවුන්ඩ් සිද්දිය මාර ලස්සනයි. ඈ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ පට්ට ලස්සනයි. ඒකම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔන් කරේ මේකේ. ඒක අහන් ඉන්න බෑ මේ එනවා සෙට් එක. ඉතින් මෙන්න මෙතනින් ගයිස් අර ගල් බෝල ගහනවා කියලා අපිට දැන් එනවා මේ පැල වර්ග අපිට තියෙන මේවා මෙහෙම දඩ ප්ලෑන් කර මෙන්න මේ වලියට මුහුණ දෙන්න. පේනවනේ ගයිස් එන්න විදිය. එන්න සාදරේ පිළිගන්න අපිට චෙරි බෝම්බත් හම්බ වෙනවා. මේ බෝල් නට් ඉන්න වැඩකුත් නේ. සෑහෙන දේවල් දිනනවා යකෝ. මෙන්න මේ බෝල් නට් ටික තනින් දාලා තියමු. ආන් අරු එක දාගෙන කාපන්කෝ.
මෙතෙන්ට දාමු මේ දෙකේ පොන්චියෙන් නැත්තම් මෙයා කාත් එක්ක ඉන්න බෑ ඩොම්ම ඔබ කකා ඉඳහන්කෝක හරි ඌගේ ඔළුවනේ ඔළුව මචං left the chat මෙන්න එනවා guys රොත්ත පිටින් එනවා එන්නකෝ ඉන්නකෝ අපි දැන් මචං සෙට් අපි ආමි එක මෙතනින් ඩ්‍රොප් කරගෙන යමු මෙතෙන්ට දාමු මේකේ මොකද මෙයා කාත් අමාරුයි මිස්ටර් හෙල්ලා පැනහන් කොතන බයි තව හෙල්ලෙක් කෙනා එතනින්ම ගැම්මක් හොඳ පැන්න එක හොඳ ඔය කොහොමද දැන් ඔයා මැරෙන එක නෙවෙන්නේ ඒ බලහන්කෝ එන විදිහ යකෝ මෙහෙමත් එනවද යකෝ ආමි පිටින් එන්නේ නිකන් ආයි පදාස ආමි එකම් එනවා යකෝ අම්මෝ සොම්බිලා එනව නෙමෙයි විදිනවා ඉරාවටම බෙල්ල ලිෆ්ට් ජෙට් ඒක වෙන්නේ නැහැ අපි දැන් අප්‍රෝච් ඉන්නේ මෙන්න මේක දාමු මෙතෙන්ට ඔන්න පළවෙනි සොම්බි වේව් නම්බර් 1 ආන් එනවා හෙලිකාරයෝ දෙන්නයි මං කිව්වනේ දරුණුයි කියලා මේක පොඩ්ඩක් හැබැයි දරුණු ගන්නේ ඇටැක් යන්නේද හොඳ හැටින් ඇටැක් එක හොඳට සැලසුම් කරලා තියෙනවා හැබැයි වැඩක් නෑ අපේ පැලට ඊට වඩා සැලසුම් වෙලා ඉන්නේ ඩිරින් බෝල් නට් ටික තනින් තියමු ඩිරින් ඩොම්ම සදා සොද්දි බවන්තුතේ අම්මට සිරියකෝ සදා සොද්දි බවන්තුතේ ඔළුව left the chat ඔබ ඵලයක් උඹ වරේ මේ දෙන්න අම්මට සිරි පොඩි ආදරයක් ගමු ඩෝම් එන්න සාදරෙන් පිළිගන්නවා මචං අපේ හෝම් ස්වීට් හෝම් එකට දිදින් පොඩි ට්‍රැප් ටිකක් එහෙම දාලා තිබ්බා එනවා හට්ටිය එනවා විදගෙන එනවා බයි යාලු මට දෙකෙන් මිස් පූ ඩවුන් වුණා ඌ යකෝ මේ චෙරි බෝම්බ ටිකක් දාපන් එන සේනාව යකෝ අනේ අම්මේ මේ ඇති වගේ නැද්ද උඹලට කොච්චර එවන්න ඕනේ නෑ නේ යකෝ කොච්චර එව්වත් උන් ටිකට මෙහෙම අනිත්‍යව සංකාරා වෙන්න වෙනවනේ හරි ජල්ලේ කලුත් කෙනෙක් ඉන්නවා නම් ඔන්න අම්මා චොම්ප කෙනෙක් ආව චොම්ප දාමු මෙතෙන්ට හරි තියෙන සේසතම දාමුනේ අපි මේ ටිකේ මේ මෙහෙම එන හැම සේසතම දැන් මේ ටිකේ දාගෙන යමු ලේන් එක ෆුල් ද chat අම්මට සිරි වෙන්න මචං ආයේ සොම්බිලා විදිනවා චෙරියක් දාපන් ඔතෙන් චෙරි ශාකබුන් සුපිරි I win ඔන්න පෆ් ශ්‍රූම් කියන එක හම්බුණා ඉතින් අදට ඇති කියලා හිතනවා guys මොකද ඊළඟට තියෙන්නේ මධ්‍යම රාත්‍රියේ ගහන්න පේනවනේ මධ්‍යම රාත්‍රියේ level ඊට පස්සේ දිනවා pool level ටික ඊට පස්සේ දිනවා fork මේ තියෙන්නේ ඊට පස්සේ roof ඔන්න ඔය පහ තමයි තියෙන්නේ ඉතින් ඔය පහම ගැහුවොත් තමයි ගේම් එක ඇත්තට ඉවර වෙන්නේ මොකක්ද ඒ උනේ මම මෙන්න මේ ඩේ ලෙවල් ඔක්කොම අද ගැහුවා ඉතින් ගැම්මටම ඉතින් ඔයා නයිට් ලෙවල් ටික ඕන නම් කමෙන්ට් එකක් දාගෙන ඔයගොල්ලෝ මේ ගේම් එකට කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න නයිට් ලෙවල් ඕන නම් කමෙන්ට් එකක් දාගෙන යන්න guys මම මේ ටික අනිවාර්යෙන් කියනවා නයිට් ලෙවල් ටික ඔයගොල්ලෝ කැමති නම්
මේ සිරිස් එක ඉවර කරන්න ඕන කමෙන්ට් එකක් දාන්න යන්න මේ මම මේක අනිවාර්යෙන් කියනවා ඔයගොල්ලෝ කැමති නම් හරි අතර මම වීඩියෝ සමුගන්නවා channel අලුත් කෙනෙක් ඉන්නවද මේ channel subscribe කරන්න like කරන්න යාළුවන්ට වීඩියෝ share කරන්න ඔයගොල්ලෝගේ ideas තියෙනවා නම් පහලින් comment කරන්න එහෙනම් අදට අපි කැපෙනවා bye එහෙනම් bye bye